හායි කොහොමද ඉතින් ඔයාලට අදත් මගේ YouTube channel එකට ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අද 13 වෙනිදා ඔක්තෝබර් මාසේ. අද වීඩියෝ එකේ නම් අද දවසේ ගත වෙන විදිහේ වැඩ කරන දේවල් නම් අඩුයි. අඩුයි කියන්නේ කොහෙත්ම නෑ. උදේ මෙතින් වැඩ ඉවර කරගෙන මම හඳුන් කූරු පත්තු කරනවා. ගේ අතු ගාලා ඉවරලා ගේ ඇතුලේ නන්නේ මේ මල් පෝච්චි එක පත්තු කරලා තියෙන. ඒක කීම සුවඳයි මිදුලත් එක්කම. ඒකත් ඉතින් උදේට අමුතුම සුවඳක් එන්නේ. ඉතින් අර හවස පාන තියලා පත්තු කරනවටත් වඩා වෙනස්ම සුවඳක් මුළු ගේම හරිම ෆ්‍රෙෂ් එතකොට. ඉතින් ඊට පස්සේ උදේ කන්න ටිකක් වෙලා ගියා. කම්මැලි හිතන බත් කන්න. ඒ හින්දා සම්පෝෂකයක් හදාගන්න හිතුවා. අද සමපෝෂක හදන්නේ ටිකක් වෙනස් විදිහකට. එහෙම හදලා බලන්න හිතුණා. හොඳයිද කියලා බලන්න. සම්පෝෂණම් තියෙනවා චොක්ලට් මික්ස් එකකුත්. ඒ වුණාට මට හිතුණා මේ චොක්ලට් එකේ පොඩි බිස්කට් කෑලි හැපෙන ගතියකුත් තියෙනවා. ඉතින් වෙනදා සමපෝෂ හදන විදිහටම හදලා අර චොක්ලට් කෑල් පොඩි කෑලි වලට කඩලා ඉවරලා ඒක මම ඒකට මික්ස් කරලා හදාගත්ත වෙනදා හදන විදිහටම. ඉතින් ඒකත් වෙනස්ම රසයක්. ඉතින් වෙනදා කනවට වඩා චොක්ලට්ුයි ඒකේ බිස්කටුයි ඒ දෙකම හැපෙනකොට ඉතින් අමුතුම රහක් තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න හොඳයිද කියලා. අපි මේකේ රසයි කොහොම වෙයිද දන්නේ ඔයාලට. ඉතින් මේක හදාගෙන ඉවර වෙලා බලමු කොහොමද මම මේක රස බලන්නේ කියලා. ඉතින් මේ සමපෝෂකයකත් එක්ක මම තේ එකකුත් හදාගන්නවා. තේ එකක් කියනවා ඉඟුරුවත් මුකුත් නොදා අඩු සීනි තේ එකක් තමයි හදාගත්තේ. ඉතින් හරිම රසයි තේ එකත් එක්ක ඒක කනකොට. දැන් ඉතින් දවල් වෙලා මේ දවල් කෑම එක මම වීඩියෝ කරන්න කියලා ගත්තා. මට ඒක මේ කන ගමන් වීඩියෝ කරගන්න බැහැ. ඒ හින්දා මං එහෙම මේක නැවැත්තුවා. ඉතින් මේ මම අයිස්ක්‍රීම් දෙකක් ගෙනාවා. මේක නම් අපි දෙවෙනි පාර මේ කන්නේ. ඒ වුණාට මං මේ දැක්කේ පළවෙනි වතාවට මේ අයිස්ක්‍රීම් දෙක අලුත් එකක් වෙන්න ඕනා. ඉතින් බලන්න ඔයාලා try කරලා. ඒකේ ඔරෙන්ජ් ෆ්ලේවර් එකයි අන්නාසි ෆ්ලේවර් එකයි දෙකම තමයි අපි ගෙනාවේ. ඊට පස්සේ ඉතින් හවස් වෙලා අපි මේ බිස්කට් එක කෑවා. ඒකත් රසයි. මම නම් පළවෙනි වතාවට තමයි මේක කෑවේ. මේක අලුත් බිස්කට් එකක් නෙමෙයි. මේක කලිනුත් කඩවලා තිබිලා තියෙනවා. මම කෑවේ පළවෙනි වතාවට. ඉතින් රසයි මේ බිස්කට් එක. ඉතින් ওই විදිහට තමයි අපේ දවස ගෙවුනේ. කාපු බීපු දේවල්. ඉතින් ආයෙ හම්බ වෙමු. channel එක subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.